ආයිබෝවන් සුබ දවසක් යාළුවනේ. ඉතින් ඔන්න ඔයාලට සුබ ආරංචියක් අරගෙන ආවි. ඉතින් ඔයාලට මම මෙතනින් ඩිස්ප්ලේ කරන්නම් අනිවාර්යෙන්ම. ඔන්න ඉතින් වීඩියෝ එකට යන්න කලින් සුබ ආරංචිය මොකක්ද කියලා බලන්න කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. තාමත් channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරලා notification bell එකත් all දාලා තියාගන්න මේ වගේ වැදගත් වෙන වීඩියෝ දාපු සෙනින් නැරඹීමේ පහසුව සඳහා. ඉතින් යාළුවනේ ඔන්න පළවෙනි අදියරේ අයට සහ දෙවන අදියරේ අයටත් හෙට දවසේ මුදල් ලබා ගන්න පුළුවන් අනිවාර්යෙන්ම ඔයාලට අද මැසේජ් ආපු අය ඉන්නවා. ඉතින් NSB එකට ඉතින් ඔයාලා දැම්ම යන්න එපා කිසි කෙනෙක් බැංකු වලට අද සල්ලි ගන්න බෑ කාටවත්ම. හෙට දවසේ හෙට ඉඳලා ඔන්න ඔයාලට බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා කියන දවස් තුනේ අනිවාර්යෙන් මුදල් ගන්න පුළුවන්. ඉතින් සාක්ෂි සහිතව තමයි මම ඔයාලට මේ වීඩියෝ එක ඉදිරිපත් කරන්නේ. ඉතින් තව කෙනෙක් දැනුවත් කරන්න ඉක්මනින්ම අද කවුරුත්ම යන්න එපා මේ වීඩියෝ එක දැම්මා කියලා. සමහර අයට ඇවිල්ලා තියෙනවා මැසේජ්, සමහර අයට තාම ඇවිල්ලා නැහැ. ඉතින් මේක NSB එකට විතරයි ඇවිල්ලා තින්නේ. හින්දා අනිත් අය කලබල වෙන්න එපා. ඒ අයට හෙට පාන්දර ඉඳලා මැසේජ් එයි ඔයාලගේ ලංකා බැංකුව සහ මහජන බැංකුව RDB එක වගේම NSB එකෙත් අනිත් අයට මැසේජ් එවි. ඉතින් පළවෙනි අදියරේ දෙවෙනි අදියරේ හැමෝටම ඔන්න හෙට දවසේ ඉඳලා මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් NSB එකෙත් තියෙන පෙන්ඩින් එකේ තමයි ඒක හෙට දවසේ ගන්න පුළුවන් කියලා තියෙන්නේ. ඉතින් හෙට අනිවාර්යයෙන්ම ඔයාලට මුදල් ලබා ගන්න පුළුවන්. හැමෝටම හෙට ඉඳලා මුදල් ලබා ගන්න 28 කියන්නේ බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා කියන දවස්වල. ඉතින් 30 31 වගේ වෙනකොට වැඩිහිටි දීමනාව, ආබාධිත දීමනාව සහ වකුගඩු දීමනා ඒ සියලු දේවලුත් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් රැඳිලා ඉන්න මම ඒ පිළිබඳවත් ඔයාලව දැනුවත් කරන්නම් අද වකුගඩු සහ වැඩිහිටි දීමනාව ලබා දෙනවද කියලා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක වැදගත්යි කියලා හිතුණා නම් විතරක් තව යාළුවන්ට බලන්න, තව කෙනෙක් දැනුවත් කරන්න මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න කියලාත් ආරාධනා කරනවා. ඒ වගේම අද කවුරුත් යන්න එපා. මම නැවත කියන්නේ මේ වීඩියෝ එක බලලා අද යන්න එපා කවුරුත්. NSB බැංකුව තියෙන අයට කලින් මැසේජ් එක එනවා. ඒක නිසා තමයි මම ඔයාලව දැනුවත් කරේ. හෙට තමයි මේ මුදල් ඔයාලට බැංකුව වලට නිදහස් වෙන්නේ. ඉතින් දැනට දාලා තියෙන්නේ හෙට තමයි අප්ඩේට් වෙන්නේ. ඒක හොන්තට මතක තියාගන්න. මොකද දැන් මේ වීඩියෝ එක දැම්මා කියලා දැන් යන්න එපා බැංකු ගානේ ගිහිල්ලා රස්තිය අඩු වෙන්න එපා. අද සල්ලි ගන්න බෑ කිසි කෙනෙක්ට. ඒක නිසා හෙට දවසේ යන්න. අනිවාර්යයෙන්ම හෙට ඔයාලට උදේ 8-9 ඉඳලා බැංකුවෙන් මුදල් ගන්න පුළුවන්. ATM කාඩ් තියෙන අයට එළියෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක පැහැදිලි වෙන්නේ නැති කියලා. පැහැදිලි නැතත් තියෙනවා නම් නැවත රිවයින් කරලා අහන්න මොකක්ද කිව්වේ කියලා. අද දවසේ කවුරුත් යන්න එපා. කාටවත් සල්ලි හම්බ වෙන්නේ නැහැ. හෙට ඉඳලා යන්න ඔයාලට අනිවාර්යෙන් සල්ලි හම්බ වෙනවා. ඉතින් ඔයාලගේ අදහස් මුදල් ලබා ගත්තා නම් මේ වීඩියෝ එකට පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.